ඔයාගේ ඩියෝ බයික් එකේ චැසිය ඇදයිද කියලා ඔයාටම බලා ගන්න පුළුවන් ටිප්ස් 6ක් අරගෙන තමයි ආවේ අද. ඉනර් පැනල් එකයි ග්‍රැබ් හැන්ඩල් එකයි අතර දුර අඟල් 44යි. ඉනර් පැනල් එකයි සීට් එකයි අතර දුර අඟල් 10යි. ලෝ කවුල් එකයි මඩ් ගාඩ් එකේ පිටුපස කොටසයි අතරට ඔයාගේ ඇඟිලි ටික දාන්න පුළුවන් වෙන්න ඕනේ. ස්පේස් එක තියෙන්න ඕනේ. ඒ වගේම ඉනර් පැනල් එක හා හැන්ඩල් කවුලින් එක සමාන්තර වෙන්න ඕනේ. ඒ වගේම ටයර් එකයි පොළවයි අතර ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක සාමාන්‍යයෙන් අඟල් 1.5ක් වගේ වෙන්න ඕනේ. ඒ වගේම ලෝ පැනල් එක සහ ලෝ කවුල් එක අතර සම්බන්ධ වෙන තැන සමාන්තර වෙන්න ඕනේ. එතන ස්පේස් එකක් තියෙන්න බෑ. මේ ගැටලු ටික ඔයාගේ බයික් එකේ නැත්තම් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ඔයාගේ බයික් එකේ චැසිය ඇදයක් නැහැ කියලා.